ඉතින් අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියන් පනීර් රෙසිපි එකක්. අපි ඉතින් බලමුකෝ මේ පනීර් රෙසිපි එක හදන්නේ කොහොමද කියලා. මේ පනීර් එකට මුලින්ම කැෂුස් ටිකක් අරගෙන ඒක මම පෙඟෙන්න දාගන්නවා. ඊළඟට මේ කපා ගන්නේ කොත්තමල්ලි කොළ. ඊට පස්සේ තක්කාලි ටිකක් සුදු ලුණු ඉඟුරු ටික කපලා චොප් කරලා ගන්න. ඊළඟට ඔයාලා මේ පනීර් එක චූටි කෑලි වලට කපා ගන්න. පනීර් කියන්නේ ඉතින් වෙජිටේරියන් අයට ගන්න පුළුවන් හයි ප්‍රෝටීන් කෑමක්. ඔයාලත් මේක හදලා බලන්නකෝ. මම ගී ඇන්කර් බටර් එකයි තමයි යූස් කරන්නේ මේ පනීර් එක හදන්න. මේක බටර් පනීර් මසාලා එකක් තමයි මම හදන්නේ. මුලින් බටර් ටිකකුයි ගී ටිකකුයි පෑන් එකකට දාලා ඒක රත් වෙන්න දෙන්න. ඊළඟට අර පොඩියට කපාගෙන මිරිස් කහ මික්ස් කරගත්තු පනීර් ටිකක් බැද ගන්න. බැදගත්තට පස්සේ ඒ ටික මම අයින් කරගන්නවා. ඊට පස්සේ අරවා කපාගත්තු ලුණු සුදු ලුණු ඉඟුරු තක්කාලි ඒ ටික දාලා හොඳට බැද ගන්න. ඊට පස්සේ අර මේ කජු ටිකත් ඒකටම දාලා බැද ගන්න. මේ ටික හොඳට බැදගෙන ඉවර වෙලා ඊළඟට බ්ලෙන්ඩ් එකට දාලා මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට බ්ලෙන්ඩ් කරගත්තු මික්ස් එක ආයෙමත් අර පෑන් එකට දාලා ඒකට 3-5 කුඩු දාගන්න. ඔයාට කැමති ප්‍රමාණයෙන් දාගන්න. මම හැඳි 2ක් වගේ දාගත්තා. ඊට පස්සේ කහ කුඩු මිරිස් කුඩු අතිතරමට ලුණු දාලා හොඳට මික්ස් කරගන්න. ඊළඟට ඔයාලා අර බැදගත්තු පනීර් ටිකත් මේකටම දාලා මද ගින්නේ විනාඩි 20ක් විතර තැම්බෙන්න දෙන්න. එතකොට මේක හරිම රසයි. ඔයාලා පරාත කනවා නම් නැත්නම් වෙන මොනවා හරි නාන් රොටි හරි ඒ වගේ දෙයක් එක කනවා නම් හරිම රසයි. අන්තිමට කොත්තමල්ලි ටික කොළ ටික එකතු කරගන්න. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ මේක කොහොමද කියලා.